වෙන පේපර්ස් වල පැය 3ක කාලයක් වගේ දුන්නාට මේක දෙන්නේ පැය 2යි විනාඩි 40යි. පැය 2යි විනාඩි 40ක් දෙන්නේ ගොඩක් ටයිම් මැනේජ්මන්ට් එකට පහසු වෙන්න. තරම කිව්වොත් මේ පේපර් ක්ලාස් එකෙන් මගේ A level පේපර් එකටත් මට ලොකු උදව්වක් වුණා ඒ ටයිම් මැනේජ්මන්ට් එක. මගේ නම තරිදු ලක්ෂා. මම 2025 A level කරපු ළමයෙක්. මම කම්බයින්ඩ් මැත්ස් ක්ලාසස් වලට පළවෙනි ගිය චමොස්සලකට. ඒකේ තියරි ක්ලාසස් ගැන කතා කරොත් ඒ කියන්නේ ගොඩක් අඩු ලෙවල් එකේ ඉන්න කෙනා, ඇවරේජ් ලෙවල් එකේ ඉන්න කෙනා සහ ගොඩක් ඇඩ්වාන්ස් ලෙවල් එකේ ඉන්න කෙනා ඔය තුන් ගොල්ලන්ටම තේරෙන සමාස ලෙසන්ස් එක්ස්ප්ලেইন කරන්නේ. ඒකේ පේපර් ක්ලාස් එක ගැන කිව්වොත් සාමාන්‍ය මේන් පේපර්ස් 60කට ආසන්න ප්‍රමාණයක්. ඒ කියන්නේ මේකේ 15යි තියෙන්නේ 15 කම්පල්සරි සහ තව FTP papers කියලා ඒ කියන්නේ exam target papers වර්ගයක් කරනවා. ඒකේ ප්‍රශ්න 17ක් තියෙනවා. මේකේ ඩිස්කෂන් එක ගැන කිව්වොත් අර මේන් papers වලට සාමාන්‍යයෙන් පැය 3ක වගේ කාලයක් තමයි. ඒ වගේම FTP papers වලට පැය 6ක කාලයක්. මොකද එකම සතිය තුල applied එකයි PO එකයි දෙකම කෙරෙන නිසා. ඒක ඇත්තටම හොඳ දෙයක්. මොකද තමන්ගේ ඔළුව අන්තිම සති කිහිපය තුල ලොකු ටෙන්ෂන් එකකට හුරු කරන එක එක්සෑම් එකට ටාගට් කළාම කරවෙන්න ඕන දෙයක්. ඒ වගේම තමයි මේකේ මාර්කින් ස්කීම් එකත් අදාළ ඩිස්කෂන් එක තියෙන දවසෙන් වගේ දානවා. ඒ නිසා මම නම් කියන්නේ ඔයගොල්ලෝ මේ ගොඩක් අඩු ලෙවල් එකේ ඉන්න කට්ටිය අනිවාර්යෙන් සර්ගේ පේපර් ක්ලාස් තියරි ක්ලාස් වලට එන්න. මම නම් සර්ගේ පේපර් ක්ලාසස් තියරි ක්ලාසස් highly recommend කරනවා. ඇවිල්ලා බලන්න අනිවාර්යෙන් එන්න කියලා තමයි කියන්නේ.